විල්පත්තු අබේ භූමිය ඇතුළු අවට රක්ෂිත එලිපෙහෙලි කිරීම මේ වන විට බොහෝ පිරිසකගේ අවධානයට ලක් වී ඇති කාරණාවක්. මෙම පරිසර විනාශය හේතුවෙන් වනාලීන් 200කට පමණ සිය නිජ භූමිය අහිමි වන බව පරිසරවේදීන් පවසනවා. විශේෂයෙන්ම අලිමිනිස් ගැටුම මේ තුලින් තවත් වර්ධනය විය හැකි බවයි පරිසරවේදී පුබුදු වීරරත්න මහතා පැවසුවේ. මේ අතර විල්පත්තු අබේ භූමියේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ අත්පත්‍රිකා බෙදා හැරීමක් බත්තර මුල්ල දියත විදුලි බල මණ්ඩල සංකීර්ණයේ ඉදිරිපිටදී අද උදෑසන ක්‍රියාත්මක වුණා. මම මේ වෙනට රැඳී සිටින්නේ දියවන්නා විදුලි බල මණ්ඩලයේ ඉදිරිපිට. අද උදෑසන එහි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. ඒ පරිසරවේදීන් පිරිසක් විසින් මේ එහිදී අදහස් දැක්වූ දිනාල් මහත්මයා බොහොම ස්තුතියි අපි කවර් කරන්න ආපු එකට. මෙතන පළවෙනියටම කියන්න ඕනේ අපි මෙතන ලොකුවට උද්ඝෝෂණයක් මොනවත් කරන්නේ අපි මේක සාමකාමීව මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් පමණයි. මෙතන ඉන්නේ ඔක්කොම පරිසරයට ආදරය කරන විල්පත්තුවට ආදරය කරන අද හමු වූ පිරිසක්. මෙතන කිසිම සංවිධානයක්වත් එහෙම නැත්නම් දේශපාලන පක්ෂයක්වත් කිසිම කෙනෙක්ගේ මේකට සම්බන්ධතාවයක් නැහැ. පරිසරයට ආදරය කරන විල්පත්තුවට ආදරය කරන විල්පත්තුව ෆොටෝ ගහන්න යන විල්පත්තුවේ සංචාරය කරන අපේ පරිසර හිතගාමී පිරිසක් විතරයි මෙතන සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මහජනයාව දැනුවත් කරනවා අපි විල්පත්තුවට දැන් මාසෙකින් දෙකකින් ගියපුවාම නැත්නම් අපි මේ ගිය අවුරුදු වල කරපු සංචාරවලදී අපට පේනවා විල්පත්තුවේ ලොකු වන විනාශයක් වෙනවා. ඉඩම් එලි වෙනවා. කැලේ කැපෙනවා. මේක විල්පත්තුවද විල්පත්තුවේ අභය භූමි සංරක්ෂණ ප්‍රදේශයේද එහෙම නැත්නම් මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේදී කියන එක අපිට හරියටම නිශ්චිතව මායිම් සහිතව අපි කියන්න දන්නේ නැහැ. හැබැයි අපි එතෙන්ට ගියපුවාම අක්කර 5000කට වැඩිය එලිපෙහෙලි වෙලා. තනිකර අපි 2010 කැලේ යද්දී අපි කීරමලයට යද්දී ඒකේ ඒ අපි පහු කරලා ගියපු කැලයක්. අද අපි එතෙන්ට යන්නේ තනිකර කාන්තාරයක් මැද්දේ. මේකට වග කියන්න ඕනි කවුද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපිට පේනවා අපේ සත්තු ටික වෙතනින් විනාශ වෙනවා. අපේ තියෙන මේ පොඩි ළමයි ටික මේ පොඩි දුවලා පුතාලාගේ ඉස්සරහා අනාගතේ එතනින් විනාශ වෙනවා. අපි ෆොටෝ ගන්නවා. අපි දිව්‍ය ෆොටෝ ගත්තා. අපි අලිය ෆොටෝ ගත්තා. හැබැයි මේ පුතාලාට දුවලට ලොකු වෙද්දි මේ වගේ කැලයක් නැති වුණොත් එහෙම ඒගොල්ලොන්ට ඒ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අපි මහ ජනතාවට කියන්න කැමතියි මෙන්න මේව දෙයක් සිද්ධ වෙනවා. කරුණා කරලා ඔබට හැකි පමණින් ඒ හැකි අංශ දැනුවත් කරන්න. අපි දන්නේ මේක ජනාධිපතිතුමාට කරන්න පුළුවන්ද අගමැතිතුමාට පුළුවන්ද විපක්ෂ නායකතුමාට පුළුවන්ද තව වෙන බලවේගයකට පුළුවන්ද ඒක අපි දන්නේ නැහැ. හැබැයි කවුරු හරි මේක නතර කරන්න ඕනේ අපි හින්දා නෙවෙයි මෙන්න මේ පොඩි ළමයි හින්දා මේ පොඩි දරුවෝ හින්දා. අපිට ඒක අපි ඒ හින්දා කියනවා මේ සෝෂල් මීඩියා වලින් හරි කමක් නැහැ අපේ මාධ්‍ය වලින් කරුණා කරලා කියන්න ලොකු වන විනාශයක් වෙනවා. මේකට පිටිපස්සේ ඉන්න කවුද අපි ඒක දන්නේ නැහැ. කරුණා කරලා අදාළ පුද්ගලයෝ ඒක හොයලා බලන්න. හැබැයි අපි දකින දේ තමයි මෙන්න මේ වෙන විනාශයෙන් හින්දා අලිමං කඩවල් වැහෙනවා සතුන්ගේ වාසස්ථාන වැහෙනවා ලංකාවේ තියෙන ලොකුම වන උද්‍යානය විනාශයටපත් වෙනවා. ඒ හින්දා මල්වතු ඔය වැටෙන සරුසාරම පෝෂක ප්‍රදේශ තමයි මේ විනාශ වෙන්නේ. ඒ හින්දා අපි ඔය කට්ටියගෙන් ආදරෙන් ඉල්ලනවා මහ ජනතාවගෙන් මේ පොඩි දරුවෝ වෙනුවෙන් මේක ආරක්ෂා කරන්න ඉදිරියට එන්න කියලා. අපි සතුන්ටයි ගස්වැල් වලටයි හරි ආසයි. ඒක නිසා මේක විනාශ වෙනවා කියන්නේ හරිම දුකක්. ඒක නිසා මේක බේරලා දෙන්න කියලා තමයි කියන්නේ. අපි ඇත්තටම මේ මෙතන කරන්නේ පිකටින් එකක් වක්වත් එහෙම නැත්නම් මේ උද්ඝෝෂණයක් වගේ දෙයක්වත් නෙමෙයි. මේ යාළුවෝ එකතු වෙලා අපේ පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ විල්පත්තුව බේරලා දෙන්න කියලා. මොකද සත්තු වෙනුවෙන් කතා කරන්නේ. ඉස්සරහට අපේ ළමයිට අර පොතේ විතරක් මේ අලියා මේ කොටියා කියලා පෙන්වන තැන නැතුව ඒ විනාශ වෙන ඒ සත්තු ඒ ටික බේරලා දෙන්න, ගස් ටික බේරලා දෙන්න, මේ වන උද්‍යානය බේරලා දෙන්න කියන එකම චේතනාව විතරයි මෙතන මේ අපි මේ කට්ටිය එකතු වෙලා පුංචි ඉල්ලීමක් මිනිසුන්ගෙන් කරන්නේ. ඒක දැනුවත් කරන්න තමයි අපි මේ මෙතනට එකතු වෙලා ඉන්නේ. අපි මෙතෙන්ට ආවේ ඇත්තටම විල්පත්තුව ජනාවාස වීමෙන් විල්පත්තු අබේ භූමියට වෙන හානිය වැළැක්වීම සඳහා කාගෙන්වත් බලපාමක් නැතුව අපි මෙතෙන්ට ඇවිල්ලා ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් තමයි අද මෙතන කරන්නේ. පරිසරවේදීන් විසින් පවත්වන උද්ඝෝෂණ ව්‍යාපාරයේ සිදු ස්ථානයේ සිට ඊපුවත් වෙනුවෙන් දෝස්තියස් වීරසිංහ සමග මම මහේෂ් විනෝදන්. මෙම ප්‍රවෘත්ති ඇතුළු තවත් ප්‍රවෘත්ති දැන ගැනීමට පිවිසෙන්න www.ipuat.lk වෙත.